හෙලෝ ළමයි ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද වීඩියෝ එක අපේ ටෙන්සි බඩු ගැන. ටෙන්සි බඩු ගැන කියන්නේ ඇත්තටම එයා අසනීප වුණා පහුගිය දවස්වල. එයාට ඇඟේ රෑෂ් එකක් වගේ ආවා. අපි මේක ડોක්ටර්ට පෙන්නන්න තමයි යන්නේ. යාට මොකද වෙලා තියෙන්නේ කියලා බලන්න. එයාව මේ අපි ඇවිද්දවන්න එක්ක යනවා කියලා තමයි ලෑස්ති කරන්නේ. මොකද ડોක්ටර් ගාවට යනවා කිව්වොත් එයා චුට්ටක්වත් කැමති නෑ යන්න. ඇවිද්දවන්න යනවා කිව්වම නම් හරි ආසාවෙන් ලෑස්ති වෙනවා. පේනවනේ ඉන්න ලස්සන. මේ ඉන්නේ අපේ ටෙන්සි කියලා. මේ තියෙන්නේ යාගේ පොත. අපි යන්නේ ડોක්ටර් චතුර ගාවට. මාතර ඉන්න ගොඩක් අය මං හිතන්නේ එයාලගේ සුරතලුන් එක්ක යන්නේ ડોක්ටර් චතුර ගාවට. දැන් අපි යන වීල් එක ඇවිත් තියෙන්නේ. අපි වීල් එකට තමයි මේ යන්නේ. පේනවනේ කෙල්ලගේ හිඩාව ඇවිදින්න යන්න තියෙන. ටෙන්සි පොඩි කාලේ නම් හරිම බයයි වාහනවල යන්න. දැන් නම් ඒක ටික ටික මග ඇරිලා තියෙන්නේ. දැන් නම් හරි ආසයි වීල් වල යන්න. වීල් එකේ සද්ද ඇහෙනකොටත් එයා දුවගෙන ගිහින් නගිනවා වීල් එකට. පිටිපස්ස හැරි හැරි බල බල යන්න අපිත් එනවද කියලා යන්න. ඔන්න අපි දැන් වීල් එක ළඟට ආවා. එයා තනියම වීල් එකට නගිනවා. හරි කැමති වීල් එකේ වටපිට බල බල ඇවිද යන්න. වීල් එකේ ඇවිද යන්න කියන්නේ වීල් එකේ යනකොට එයා මේ බිම දෙපැත්තට ඇවිදිනවා. දැන් නම් මේ පාරේ තියෙන වාහන දිහා බල බල යන්න. ටික වෙලාවක් මගේ උකුලට වෙලා ඉන්නවා. ටික වෙලාවක් ජනේල ගාවට වෙලා ඉන්නවා. ආයෙ බිමට බහලා ඉදිනවා. එහෙම තමයි එයා යන්නේ. බීච් එක දැක්කම නම් හැංගුණා. එයා බයයි බීච් එකට පොඩි කාලේ ඉඳන්ම. මම හිතන්නේ අපි වැඩි එයා බීච් එකට එකයි යන්නේ නැති නිසාද කොහේ. එයාගේ මේ සද්දෙටයි දැක්කමයි හරි බයයි. යන ගමන් අපි කතා කරමුකෝ ටෙන්සිට මොකද උනේ කියලා. ටෙන්සි ටික දවසක ඉඳන් එයාගේ ඇඟ කසනවා නිතරම. මං දවස ගානේ එයාව පීරනවා. එතකොටත් මං දැක්ක එයාගේ හැමේ චූටි තුවාල වගේ රතු පාට පැල්ලම් වගේ තියෙනවා. මේ ටික දවසක් යනකොට ඒක වැඩි වුණා. මං ගෙදර තියෙන මේ බෙහෙත් එකක් ගෑවා. ඒනට ඒක හරි ගියේ නෑ. ටික දවසක් යනකොට ඒක වැඩි වුණා. ඊට පස්සේ ડોක්ටර්ට කෝල් කරලා කිව්වා එයාට රෑෂ් එකක් තියෙන්නේ. හැම ආසාදනයක් වෙලා. ඒක නිසා එයාව එක්කන් එන්න කියලා එයාව බලන්න. ඔන්න අපි ආව දැන් ડોක්ටර් ගාවට. මේ ළඟ හරියට එනකොට නම් ටෙන්සි චුට්ටක් බය වුණා. මං හිතන්නේ යාට මතක ඇති කලින් මෙතෙන්ට ඇවිල්ලා යාට බෙහෙත් ඉදගෙන ගියපු එක. ඒ නිසා වෙන්නේ නැති හැංගෙන්නේ නැත්තේ. අපි අතරට ආවා. ඇතුළේ ඉන්න ලස්සන බව් යාළුවෝ දෙන්නෙක්. එයාලත් හරිම ෂෝ ඉති. ටෙන්සිව නම් තාම ඇතුළට ගත්තේ නැහැ. එයාගේ බර නම් බැලුවා. දැන් එයාගේ බර 5යි 700ක් තිබ්බ කොහමරි. එයා කලින්ට වඩා බර අඩු වෙලා. කලින් බලනකොට 6යි ගාණක් තිබ්බ මට මතක විදියට. දැන් අපි ටෙන්සිව ඇතුළට ගත්තා. එයාව මේ ටේබල් එකෙන් තියන්න කිව්වා. පේනවනේ එයා ඉන්නේ චුට්ටක්වත් කැමති නෑ. දැන් නම් බෙහෙත් තරම් යන ගමන් මේ තියෙන යාගේ රෑ බෙහෙත් තේල. එයාට ડોක්ටර් ඊයේ රෑ ඒ කියන්නේ බෙහෙත් ගන්න ගියාට පස්සේ බෙහෙත් 3ක් විද්දා. එයාට ෂැම්පූ එකක් දුන්නා. ඊට පස්සේ මේ බෙහෙත් ටික දුන්නා. ෂැම්පූ එක කොහොම හරි එයාව නාවනකොට ලෝම ටික හොඳට තෙමලා හැමේ ගාලා හොඳට මසාජ් කරලා විනාඩි 15ක් විතර තියන්න කිව්වා එයාව. ඊට පස්සේ සෝදාරින්න කිව්වා. ඒ නිසා අපිට ටෙන්සි බලෝගේ කෝට් එකත් අඩු කරන්න වුණා. දැන් නම් එයා ග්‍රෝමින් කරලා තමයි ඉන්නේ. නැත්තම් ඒ ෂැම්පූ එක යාගේ හැමට හොඳට වදින්න නැති නිසා තමයි අපිට එහෙම කරන්න ඕනේ. මේ තියෙන්නේ යාට දුන්න බෙහෙත් ටික. බෙහෙත් ටික නම් ටිකක් සැරයි මං හිතන්නේ. මොකද බෙහෙත් ටික බීපු වෙලාවෙ ඉඳන් එයා නිදි. හොඳට කනවා වෙනදට වඩා. බෙහෙත් බොවා ගන්න නම් එයාගේ කිසිම කරදරයක් නැහැ. බෙහෙත් ටික කඩලා එයා ආසම අර කලින් තිබ්බ පැණි එකට ඒක විටමින් එකක් ඒකට දාලා දුන්නහම තිය කරලා එයා ඒක බොනවා. නැත්තම් නිකන් බෙහෙත් දුන්නොත් ඉන්නම් එයා බොන්න කැමති නෑ එහෙම. මේ විදියට බෙහෙත් ටික
කඩලා කුඩු කරලා අර පැණියගේ දිය කරලා දුන්නහම එයා හොඳට බොනවා ඒක. දැන් නම් බෙහෙත් අරගෙන ඇවිත් දවස් 4ක් විතර වෙනවා. දැන් නම් ටින්සිට ගොඩක් දුරට හොඳයි. එයා ඇඟ කසන එකත් අඩුයි. තුවාල එහෙමත් ගොඩක් අඩු වෙලා තියෙන්නේ. තව එකක් දෙකක් වගේ තුවාල තියෙනවා. ආයෙ ආව එක්කන් එන්න කිව්වා 20 වෙනිදට. අපි ගිහින් බලමු 20 වෙනිදට එයාට ආයෙ මොකද කියන්නේ කියලා. මං හිතනවා දැන් එයා රිකවර් වෙන ගමන් තියෙන්නේ කියලා. එයා ලෙඩ වුණාම ඉතින් හරි පාළුයි ඇත්තටම ගෙදර. එයා පැත්තකට වෙලා ඉන්නවනේ කුලි වෙලා. නැත්තම් හරි ජංගයි එයා සෙල්ලම් කරනවා. අපේ අම්මට තමයි වැඩියත්ම පාළුයි. ඉතින් එයාත් එක්කනේ ඉන්නේ. ඒ දෙන්නගෙන රණ්ඩු වෙන්නේ. හරි පාළුයි ඉතින් එයා ලෙඩ වෙලා පැත්තකට වෙලා ඉන්නකොට. ඒ නිසා මං හිතනවා ටෙන්සි ඉක්මනට හොඳ වෙයි කියලා. හරි බෙහෙත් ටිකත් හදාගත්තා. දැන් තියෙන්නේ ටෙන්සිට දෙන්න. පේනවනේ එයා ග්‍රූමින් කරලා ඉන්නේ. ගොඩාක්ම හොඩට කැපුවේ නැහැ. අඟලක් විතර තියලා තමයි කැපුවේ. කම්මැලි කමේ ඉන්නේ. උදේ නැගිට ගමන් එයාට කන්න දීලා තමයි ડોක්ටර් කිව්වේ බෙහෙත් දෙන්න කියලා. ටෙන්සි බබාට හොඳ වුණාට පස්සේ අපි අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.